අයිස්ද බබල් ටී? අයිස් බබල් ටී. බබල් ටී. හරි. අයිස්යි බබල් ටී ඔයාලා ගන්නවා නම් ගන්නේ අඩු සීනිද වැඩි සීනිද? කැමති. ඔයාගේ ෆ්ලේවර් එක කොහොමද අඩු සීනිද වැඩි සීනිද? වැඩි සීනි. වැඩි සීනි. අඩු සීනි. අඩු සීනි. ඔන්න දැක්කම දෙන්නගේ ෆේවර්ස් වෙනස්. එතකොට ඔයාලා හිතන්න දැන් ෂොප් එකකට දෙන්නම යනවා. දෙන්නම අයිස් හරි බබල් ටී හරි ඕඩර් කරාට පස්සේ දෙන්නටම එකම රහට ආපුවම කන්න හිතෙන්නේ නැහනේ. බොන්න හිතෙන්නේ නැහනේ. හරි. එතකොට Tamanne කැමති විදිහට රහ කස්ටමයිස් කරගෙන ගන්න පුළුවන් වුණොත් කොහොමද? හොඳයි නේ. හොඳයි. හොඳයි නේ. සුපිරි. හරි. එහෙම තනක් මාතර තියනවද? දන්නවද? හරියටම දන්නේ. දන්නේ නැහැ නේද? අපි මාතරනේ. දන්නේ එහෙනම් කොහෙද? අපි දික්වැල්ලේ. ගැල්ලේ මාතර දිස්ත්‍රික්කය අයියෝ අල්ලපු වැටෙන්නේ. හරි. හරි කොහොමද? හරි. දික්කැල්ලනේ. දකුණු පළාතෙම තියනවද දන්නවද? ඔය දික්කැල්ල හරි? ඒව දන්නේ. නෑ එහෙම නෑ ළමයි ඔන්න ලංකාවට නෙවෙයි මුළු ලෝකෙටම රස අරන් ගියපු බින්සුයි තියෙනවානේ බින්සුයිලගේ බ්‍රාන්ච් එක කළුතෙන් මාතරට එන්න යනවා මේ දකුණු පළාතට ෆස්ට් ටයිම් හොඳද මේක ගන්න ෆිට් එකට මතක හිටින්න හරිද ඔන්න මාතරට කමින් සූන් බින්සුයින් එක බින්සුයි එක ඉතින් ඔයාලට යන්න තියෙන්නේ මේ නූපෙහන්දිය දන්නව නේද නූපෙහන්දියේ කීල්ස් එක් ගාවින් ඇතුළට හැරෙනකොටම හරිද තියෙනවා ගුරුකුල අධ්‍යාපන ආයතනයේ එහා පැත්තේ ඔන්න 23 වෙනිදා තමයි ඕපන් එක තියෙන්නේ 23 මතකද? ඔව්. හරි. දවස් 23 ඉතින් ඔයාලට ගිහිල්ලා Tamanට කැමති විදිහට රස කස්ටමයිස් කරලා හදා ගන්න පුළුවන් සුගර් අයිස් ඕන විදිහට ඉල්ල ගන්න පුළුවන් යාළුවගේ. හරිද? එතකොට මේ පළවෙනි රණ 100 දෙනාට ෆ්‍රී අයිස්ක්‍රීම් හම්බෙනවා. කොහමද? මරුනේ? හරි. එහෙනම් ෆැමිලි එකත් එක්ක යනවද? ෂුවර් නේ? හරි එහෙනම් thank you එකතු වුණාට. හරි එහෙනම්